ආයුබෝවන්. ප්‍රොජෙක්ට් රයිස් ගේන එක එකතු වෙන ඔබ හැම කෙනෙක්වම ඉතාම ආදරයෙන් අපි පිළිගන්නවා. ආපදා තත්වයකදී ඇති කරන්න පුළුවන් බලපෑම හරියට අයිස් කන්දක් වගේ. මතු පිට පෙනෙන බලපෑමට වඩා නොපෙනෙන බලපෑම අති විශාල වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් භෞතික බලපෑමත් සමගම ඇතිවන මානසික බලපෑම අති විශාලයි. ඉතින් මේ පිළිබඳ දැනුවත් කරන්න ප්‍රොජෙක්ට් රයිස් ගේන් හරහා අපි අද එකතු වෙනවා අපේ විශේෂඥ වෛද්‍යතුමිය ළමා හා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය සමග. ආයුබෝවන් ඩොක්ටර්. ආයුබෝවන් තාත්තා. ඩොක්ටර් මේ කතාව පටන් ගන්න කලින් මම මුලින්ම හිතුවා ඩොක්ටර්ගෙන් මෙහෙම අහන්න. ඩොක්ටර් කොහොමද මේ වගේ ආපදා තත්වයකට මුහුණ දුන්න දරුවෙකුට මේ වෙලාවේ ඇති වෙන්න පුළුවන් මානසික හැඟීම් මේගොල්ලන්ගේ මනස ඇතුලේ? ඔව් තාරුකා, ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව වගේ රටවලට අපිට කලින් කල ගම් වතුර, නායයාම්, හෝසුලික් නාටු වැනි තත්ත්ව මතුවෙනවා. නමුත් මේ ගෝලීය සහ කාලගුණික සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මේ දැනෙන ආපදා තත්ත්වයන්ගේ වෙනස් වීමක් සහ අපි නොසිතූ වෙලාවට මේ අස්ථාවර භාවයන්ට මුහුණ දීමට අපේ දරුවන්ට සහ වැඩිහිටියන්ට සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නවා මේ ආපදා තත්වයට කලින් දැන් මේ අපේ දරුවෝ ඒගොල්ලන්ට ජීවන රටාවක් තිබුණා. ඒගොල්ල පාසල් ගියා. ඒගොල්ල දෙමව්පියන් සමග සුරක්ෂිත ලෙස ඒගොල්ල රැඳුණා. නමුත් ආපදා තත්වයකට පසුව ප්‍රධාන වශයෙන්ම අපේ දරුවන්ගේ මනසේ අස්ථාවර භාවයක් පැවැත්වෙනවා. මේ අස්ථාවර භාවයත් එක්ක දරුවන්ට නුරුස්නා ගතියක් එන්න පුළුවන්. අපි දන්නවා අපිත් අස්ථාවර වුණාම අපිත් කැමති නැහැ අපි ළඟ ඉන්න සුරක්ෂිත භාවයේ තියෙන තැනකින් හෝ වැඩිහිටියන්ගෙන් අයින් වෙන්න. ඉතින් මේ දරුවන්ට මේක මීට වඩා බලපානවා. මොකද දරුවෝ කියන්නේ තාම ඒගොල්ලන්ගේ මනස වැඩෙමින් පවතින දරුවෝ. මේගොල්ල හැංගීම් යාමනය, ප්‍රශ්න විසඳ ගන්න විදිහ තාම ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ගේ 100%ක් ඒක සාර්ථක මට්ටමක නැහැ. ඉතින් මේ ප්‍රථමයෙන්ම මේ ආපදා තත්වයකට පසුව අපි දකිනවා දරුවන්ගේ කලින් තිබුණ දරුවාගේ ස්වභාවයේ වෙනස් වීමක්. ඒ වෙනස් වීම එන්නේ ගොඩක් වෙලාවට නුරුස්නා ගතිය, අධික බිය, කාංසා තත්වය, නිින්ද නොයාම, හීනෙන් බයවීම. ඒත් එක්කම දැන් සාමාන්‍යයෙන් දරුවෝ හොඳට වර්ධනය වෙලා දිනචර්යාව සාමාන්‍යකරණය වෙච්ච දරුවෝ. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ගේ මේ වර්ධනයත් අඩාල වෙන්න පුළුවන්. කලින් හොඳින් තිබ්බ හැසිරීම් අඩපණ වෙලා නැවත චූටි කාලේ වගේ කුඩා දරුවෙක්ගේ වගේ හැසිරීමක් ගන්නත් පුළුවන්. ඒත් සමගම මේ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වීමට ඉතා දැඩි අකමැත්තක් මේ අවස්ථාවේදී දක්වන්න පුළුවන්. ඉතින් මේ කුඩා දරුවන්ට විශේෂයෙන්ම අධික නුරුස්නා තත්වයක් එක්ක මේ separation anxiety කියන එක, දෙමව්පියන්ගෙන් වෙන්වීමට ඇති දැඩි බිය අපි මේ කාලයේදී දකිනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමිය. එතකොට වෛද්‍යතුමියනි සමහර වෙලාවට මේ වගේ අවස්ථාවක කුඩා දරුවන්ට වඩා යෞවන වයසේ ඉන්න දරුවන්ට දේවල් තේරෙන්න පුළුවන්. දේවල් ගැන ලොකු අදහසක් තියෙන්න පුළුවන්. මොකද්ද වටපිටාවේ සිද්ධ වෙන්නේ කියලා. මේ වගේ දරුවන්ගේ මනසේ මොන විදිහට මේක වැඩ කරන්න පුළුවන්ද? ඔව්, අපේ නවයුන් මේ දරුවෝ ගත්තහම අපි දන්නවා ඒගොල්ල ශාරීරිකව සහ මානසිකව ඒගොල්ල නවයෝන්වියට පැමිණෙන විට ඔවුන් යම් පැතිකඩවල් කිහිපයක් හිතනවා. එකක් තමයි ඔවුන්ට ඔවුන්ගේ ඩෙන්ටිටි එක, අනන්‍යතාවය දියුණු වෙන කාලේ මේ. ඒත් එක්කම ඔවුන් පාසල් යනවා, පිළිවෙලට ඉගෙන ගන්නවා, තමන් කවුද වෙන්නේ කියලා හිතනවා. මේ හා සමගාමීව ඔවුන් පොඩි ආවේගශීලීතාවයකුත් දකිනවා. ඉතින් ඒගොල්ලන්ට මේ වෙන දේවල් මොකක්ද කියන හැඟීමක් එනවා. සහ විශේෂයෙන් මේගොල්ලන්ට දැනෙන දේ මේ වෙන සිදුවීමට ඒගොල්ලන්ට කරන්න පුළුවන් මොනවද කියන එක ගැනත් අවබෝධය මදි. මොකද මේක හදිසි තත්ත්වයක්. එතකොට මේ දරුවන්ගේ මානසික අස්ථාවර භාවයත් සමගම දැඩි ඉච්ඡා බංගත්වයකට ලක්වීම අපි නවයෝන්විය දරුවන්ගේ දකින්න පුළුවන්. අපි විශේෂයෙන් දන්නවා දැන් මේ සිදුවීමත් සමගම සමහර නවයෝන්විය දරුවන්ට දැන් යම් යම් කඩයිම් විභාගවලට මුහුණ දෙන්න තිබුණා. ඔවුන් ජීවිත කාලයක් එකතු කරගත්
ගත්ත පොත්පත් මේකෙන් නැති වුණා. ඉතින් මේ වගේ ගැටලුත් සමග කොහොමද මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්නේ කියන සාධාරණීය වශයෙන් අපි ගත්තොත් මේ දරුවන්ට අපහසුතා මතුවෙනවා. ඒක අපි තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි මේ අවස්ථාවේදී. එතකොට ડોක්ටර් මේ වගේ වෙලාවක දරුවෙකුට එහෙමත් නැත්නම් ડોක්ටර් කිව්වා වගේ නව යෞවන වියේ දරුවෙක්ට ඒගොල්ලෝ මේ වගේ ප්‍රශ්නක ඉන්නවා නම් මොනවද අපිට වැඩිහිටියෝ ගුරුවරයෝ සහ දෙමව්පියෝ විදිහට අඳුන ගන්න පුළුවන් සලකුණු? ඔව් ඒකත් ඉතාම වැදගත් ප්‍රශ්නයක් තාරුකා. දැන් අපි මේ වෙලාවේ අපි ගත්තොත් දැන් අපේ වැඩිහිටියන්ගේත් මනසේ යම් යම් අනාරක්ෂිත භාවයක් සහ අස්ථාවර භාවයක් තියෙනවා. තමන් ඉන්න තැන වෙනස් වුණා, දේපල ඉඩකඩම් වලට හානි වුණා, සමහර වෙලාවට తాවකාලික නවාතැන්වල අපි පෞල් වශයෙන් ගත වෙන්න පුළුවන් අපදා තත්වයකට පස්සේ. එතකොට වැඩිහිටියන්ගේ මනසේ අස්ථාවර භාවයක්, නොසන්සුන් භාවයක්, දැඩි පීඩන තත්වයක් තියෙනවා. එතකොට තමාගේ දරුවාගේ දැනෙන වෙනස්කම් අඳුන ගන්න අපිට අපහසු වෙන්න පුළුවන් මේ කාලෙදී. සහ අපිට නොසැලකිලිමත්කමක් එන්න පුළුවන් දරුවන් සම්බන්ධයෙන්. එතකොට මේ සම්බන්ධයෙන් අපි අවබෝධ කරගන්න ඕන දෙමාපියන් සහ වැඩිහිටියන් විදිහට ඉස්සෙල්ලම. ඊට පස්සේ අපි ගත්තොත් මේ ආපදා තත්වයකට මුහුණ දුන් දරුවන්ට මේ කාලයේදී බිය, නොසන්සුන්කම, බයගතිය, හීනෙන් බයවීම, කලින් වගේ ඒගොල්ලන්ගේ දිනචර්යාවට අනුගත නොවෙන එක. ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ පැත්තකට වෙලා එනවා. අධික තරහක් ඉන්නවා. නිතර දේවල් ඉල්ලලා අඬනවා. Tamanගෙන් වෙන් අපහසුයි. දැන් නවයුන් වියේ දරුවෙක් ගත්තොත් එහෙම ඔවුන් Taman කරපු කලින් ආසාවෙන් කරපු වැඩ අයින් කරනවා. ටිකක් තරහ යනවා වැඩි. දැඩි ඉච්ඡා බංගත්වයකට ලක් වෙනවා කියලා අපිට පේනවා. ඒගොල්ලන්ගේ හැසිරීමෙන්. සහ සමහර වෙලාවට මේගොල්ලන්ගේ ආවේගශීලීතාවය වැඩි වෙලා යම් හානිකර තත්ත්ව, සියදිවි හානිකර ගැනීමේ සිතුවිලි, ඒ වගේ තත්ත්වත් මතුවීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිහිටියෝ විදිහට අපි ලොකු සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි මේ අවස්ථාවේදී. එතකොට ડોක්ටර් මේ වගේ වෙලාවක දරුවෙක්ට මේ වගේ දේවල් පෙන්නනවා නම්, මේ වගේ සයින්ස් දරුවෙක් පෙන්නනවා නම් අපි කොහොමද ආරක්ෂිත බව අපේ පවුලේ පරිසරය තුළ හරි එහෙම නැත්නම් පාසලේ පරිසරය තුළ හරි නිර්මාණය කරන්නේ? අපි ගත්තොත් එහෙම දරුවෙකුට මේ ආපදා අවස්ථාවකදී දැන් වැඩිහිටියෙකුට වගේම මේ අපහසු හැඟීම් සහ චිත්ත වේග යාමනයේ ගැටලු මුල් අවස්ථාවේදී මතුවෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රථමයෙන්ම වැඩිහිටියෝ විදිහට කරන්න ඕන අපි සංසුන් වෙලා මේ දරුවන්ට දැනෙන අස්ථාවර භාවය, දැඩි බිය, කනස්සලු ස්වභාවය වැනි හැඟීම් මේ කාලෙදි එන්න පුළුවන් හැඟීම් කියන එක අවබෝධ කරලා දෙන්න ඕන. එතකොට ඔවුන්ට සුරක්ෂිත භාවයක් ඇති වෙනවා. මොකද ඒගොල්ලෝ බලනවා මොනවද මේ අපිට දැනෙන දේ වෙනසක් තියෙනවා, මේක මගේ කලින් විදිහ නෙමෙයි. මං කොහොමද මේකට මුහුණ දෙන්නේ? වගේ බොහොම සාධාරණ ප්‍රශ්න ටිකක් දරුවගේ ඔළුවෙත් මතුවෙනවා. එතකොට මේක මේ ආපදා තත්වයකට පසුව දරුවන්ට දැනෙන්න පුළුවන් අසාමාන්‍ය හැඟීම් නෙමෙයි, මේ කාලෙදි එන්න පුළුවන් හැඟීම් කියන එක ප්‍රථමයෙන්ම අපි වැඩිහිටියෝ විදිහට අවබෝධ කරලා දෙන්න ඕන. ඒ අවබෝධ කරලා දෙනකොට ඊටාම වැදගත් වන්නේ අපේ සංසුන් භාවය. අපි හැම වෙලාවෙම දරුවගේ මට්ටමට ගිහිල්ලා අපි වඳුන්වලා දීලා අපි සමස්තයක් වශයෙන් සමාජයක් වශයෙන්ම දරුවාගේ සුරක්ෂිත භාවයට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මේ අවස්ථාවේදී තව වැදගත් කාරණයක් වෙන්නේ දැන් අපි දරුවගේ මේ අපහසු හැඟීම් වලට ඇහුම්කන් දීලා හැඟීම් අවබෝධ කරගන්න උදව් කරාට අපි මේ දරුවාගෙන් වෙච්ච සිදුවීම නිතර හාරවස්සන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් නැවත මේ දරුවට කම්පන තත්වයක් මතුවෙන්න පුළුවන් නිසා. වැදගත්ම වෙන්නේ ඔවුන්ගේ අපහසු හැඟීම් දරා ගන්න සහ ඔවුන්ට උදව් කරන්න වැඩිහිටියෝ ඉන්නවා කියන හැඟීම. අපි හැම වෙලාවෙම මේක වැඩිහිටියෝ සියල්ලම එකතු වෙලා කමියුනිටි එක මේ දරුවට උදව් කරනවා කියන මානසික සුරක්ෂිතභාවය ඔවුන් වෙනුවෙන් අපි සලසන්න ඕන. ડોක්ටර් දැන් කියූප එකත් එක්ක මට තව ප්‍රශ්නයක්
එතෙන්ට කනෙක්ට් කරන්න හිතුණා ડોක්ටර්. මොකද ડોක්ටර් කිව්වා නිතර මේක දරුවාගෙන් හාර අහන්න හොඳ නැහැ අපි කියලා. ඉතින් විශේෂයෙන් අපි නොකළ යුතු දේවල් මොනවද ડોක්ටර් මේ වෙලාවේ? ඔව් ඊටාම් වැදගත් ප්‍රශ්නයක් තාරුකා. ඉතින් ප්‍රථමයෙන්ම අපි නොකළ යුතු දේ තමා අපි මේ ප්‍රශ්නය පිළිබඳව මොකද වුනේ කියලා මං කලින් කිව්වා වගේ නිතරම මේ සිදුවීම හාර අවසන් යන නරකයි. අනිත් එක තමා දැන් මේ වෙලාව මං කලින් කිව්වා වගේ දෙමව්පියන්ටත් අපහසු තත්ත්වයක්. ඒකට දෙමව්පියන්ගේත් මනස නොසන්සුන් වුණාම සමහර වෙලාවට මේ දරුවන්ගේ එන හැසිරීමේ හෝ චිත්ත වේග යාමනයේ වෙනස්කම් වුන්ට දරා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒකට ඒ වෙලාවේ අපි නොදැනුවත්වම දරුවට බැනවදින්න පුළුවන්. ඇයි මේ ඔහොම හැසිරෙන්න ඔයාට මේ විදිහට ඉන්න බැයිද? ඒ වගේ අපි දරුවාව නොසලකා හැරීම හෝ බැනවැදීම සිද්ධ කරන්න පුළුවන්. තව සමහර වෙලාවට අපි ඕනම දරුවෙකුට මේ වගේ ආපදා තත්වයකට පසුව මේ සිදුවීම සරලව දරුවන්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ භාෂාවකින් අපි ඔවුන්ට පැහැදිලි කරන්න ඕනේ. ඊටාම කෙටියෙන්. නමුත් දීර්ඝ ලෙස විස්තර සපයන එක ඊටාම හානිකරයි. මොකද නැවත කම්පන තත්වයක් ඇති කරන්න පුළුවන් නිසා. නමුත් සරලව මේ සිදුවීම කියලා දෙන්න ඕන. මොකද ඒගොල්ලෝ දන්නවා එතකොට මොකද වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ අවස්ථාවේදී අපි දකිනවා සමහර වෙලාවට දරුවන් සංසුන් කරගන්න අපි දැක්ක දෙයක් තමයි දැන් ඒගොල්ලෝ කොහොමටත් මේ විද්‍යුත් තිර භාවිතය ටිකක් වැඩිපුර කරනවා අපේ දරුවෝ. දැන් මේ කාලේදී දරුවන් සංසුන් කරගන්න අපේ රැක බලා ගන්නන් හෝ වැඩිහිටියන් විද්‍යුත් තිරය භාවිතා කරන්න පුළුවන්. උන්ට ෆෝන් සිම දෙන්න පුළුවන්. ඉතින් මේකත් අඩු කරන්න ඕන. ඊට අමතරව අපි දන්නවා දැන් මේ කාලයේදී මේ ආපදා තත්ත්වය ගැන නොයෙකුත් ප්‍රවෘත්ති නැවත විකාශනය වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දරුවන්ට මේ භයානක තත්ත්ව ගැන කියන මරණ ගැන කියන මේ වගේ ප්‍රවෘත්ති හෝ ඒ සම්බන්ධයෙන් වැඩිහිටියෝ විදිහට දරුවෝ ඉස්සරහා සාකච්ඡා කිරීමෙන් වළකින්න ඕන. ඒනුත් නැවත කම්පන තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒකත් එක්කම ડોක්ටර් මට තව ප්‍රශ්නයක් කනෙක්ට් කරන්න හිතුණා. අපේ පුංචි දරුවෝ සමහරක් විට මේ අවස්ථාවට මුහුණ දීපු දරුවෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රවෘත්ති හරහා දෙමව්පියෝ කතා කරන දේවල් හරහා මේ ගැන දැනගත්ත පුංචි දරුවෙක් වෙන්න පුළුවන්. දරුවන්ට නිරන්තරයෙන්ම ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න කරන්න පටන් ගත්තොත් ડોක්ටර් කිව්වා වගේ අපි සරලව පැහැදිලි කරගෙන යන අතරේ අපි අවංකව උත්තර දෙන්න ඕනේද? අපි දරුවන්ට මේ අවස්ථාව මග අරගන්න බොරු කියන එක හොඳයිද? ඒක කොහොමද ડોක්ටර්? ඔව් මෙහෙමයි. අපිට දැන් දරුවෙක් යම් ප්‍රශ්න අහද්දි කොහොමදත් ඒගොල්ලන්ගේ වයසට අදාළව ප්‍රශ්න ටිකක් තමයි ඒගොල්ලත් අහන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඊටාම වැදගත් අපි සත්‍ය තොරතුරු සරලව පැහැදිලි කරන එක. මේ අවස්ථාවේදී අපි දරුවගේ හිත සනසන්න හරි එහෙම නැත්නම් දරුවට මේක ඇත්තටම දැනගන්න ඕන කියලා යම් කිසි බොරුවක් හෝ කියන්නේ ඇත්ත වසන් කිරීමක් කීමෙන් සිදුවෙන්නේ මේ දරුවාට තවත් අස්ථාවරභාවය වැඩි වෙන එක. මොකද දරුවෝ කැමති වැඩිහිටියෝ ඒගොල්ලත් එක්ක ඊටාම සුහදව අවංකව කටයුතු කරනවා නම්. ඉතින් මේ සිදුවීම ගැන හෝ යම් කරුණු ගැන ඇහුවොත් දරුවන්ට අපි සරලව කෙටියෙන් ඔවුන්ගේ මනසට හානි නොවන විදිහට ඒ සම්බන්ධයෙන් සත්‍ය විස්තර පවසන එක ඊටාම වැදගත් වෙනවා. අපි ඊටාම හරවත් කතා බහක යෙදিলা ඉන්නේ මේ වෙලාවේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් විදිහට ඔබට ප්‍රශ්න තියෙනවා නම්, ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් නිරාකරණය කරගන්න ඕනේ කියලා හිතෙන අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ ගැටලුව සඳහන් කරන්න. අපේ කණ්ඩායම ඒ සමග සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න, ඔබට අවශ්‍ය සහාය ලබා දෙන්න සූදානමින් ඉන්න බවත් අපි මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. ඉතින් ඒකත් එක්කම ડોක්ටර් මම තව මාතෘකාවකට සම්බන්ධ වෙන්න කැමතියි. මේ ඇන්සයිටි කියන එක දරුවන්ට ඇති වෙන්න පුළුවන් මේ වගේ තත්වයක් එක්ක. එතකොට ඒ වගේ වෙලාවක මේක මගහරව ගන්න අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම දරුවන්ට? ඔව්. ඊටම වැදගත්. මොකද මේ ඇන්සයිටි අපි කියන්නේ කාන්සා තත්වයක්. මේක මේ ආපදා තත්වයකට පසුව දැනෙන සාමාන්‍ය හැඟීමක් කියන එක අපි ඉස්සෙල්ලාම දරුවන්ට අඳුන්ලා දෙන්න ඕන. මේක දරුවට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් දැනෙන හැඟීමක්. එතකොට මේ දරුවාට මේ හැඟීම දැනුණාට දරුවා මේ හැඟීමට දක්වන බිය අඩු වෙනවා. ඒ කියන්නේ රියැක්ෂන් එක අඩු වෙනවා. ඒත් සමගම අපි දැක්කොත් ගොඩක් දරුවෝ ටිකක් වැඩිපුර බියවීමක් තියෙනවායි කියලා අපිට වැදගත්ම වෙන්නේ දරුවාගේ දිනචර්යාව
යාවත් කාලීන කරලා දරුවන් තනි නොකර වැඩිහිටියෝ විදිහට මේ දරුවාත් සමගම මේ හැඟීම් යාමනයට උදව් කරන එක. මෙහිදී ඊටාම වැදගත් දැන් එක එක දරුවා සංසුන් වෙන ක්‍රම වෙනස්. සහ එක එක වැඩිහිටියන් දරුවොත් එක්ක ගනුදෙනු කරන විදිහත් සාමාන්‍යයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. නමුත් ඊටාම වැදගත් වෙන්නේ අපිට ඒ අවට හොයාගන්න ඒ පරිසරයෙන්ම ඇති අපිට ලෙහෙසියෙන් ලබා ගන්න පුළුවන් දේවල් භාවිතා කරලා අපිට දරුවොත් එක්ක හොඳ සෙල්ලම් කරන එක. ඒගොල්ලන්ගේ දිනචර්යාවන් යාවත් කාලීන කිරීමට යම් යම් ක්‍රමවේද ඒ පාරිසරයෙන් තියෙන ක්‍රමවේද වලින් භාවිතා කරන එක. ඒකත් ඊටාම වැදගත්. ඊට අමතරව අපි දිගින් දිගටම මේ කාංසා තත්වයක් දැක්කොත් සමහර වෙලාවට අපි දරුවොත් සමග සරලව මේ හුස්ම ගැනීමේ ව්‍යායාම. එහෙම නැත්නම් අපි ඒ දරුවා යම් කිසි වෙන සැහැල්ලු වෙන ක්‍රමවේදයකට යොමු කිරීම සිද්ධ කරන්න පුළුවන්. අපි කියන relaxation techniques, breathing exercises, grounding techniques වගේ. ඒ වගේ සරල ක්‍රමවේද අපිට භාවිතා කරන්න පුළුවන්. දැන් සමහර දරුවෝ අපි දන්නවා ඒගොල්ල සෙල්ලම් කරනකොට කවි සින්දු ඒත් එක්කම චිත්‍ර අපි කිව්වොත් ආර්ට්ස් වගේ දේවල් අපිට ඒ ක්‍රමවේද යූස් කරන්න පුළුවන් මේ දරුවන්ව සංසුන් කරගන්න. දැන් හිතන්න අපි තාවකාලික නවාතැනක ඉන්නවා, එහෙම නැත්නම් අපි ගෙදර හිර වෙලා ඉන්නවා. මේ වගේ වෙලාවෙදී මේ සරල ක්‍රමවේද ඔබට භාවිතා කරන්න පුළුවන්. එතකොට ડોක්ටර් සමහරක් වෙලාවට අපේ දරුවෝ ඒගොල්ලන්ට ડોක්ටර් කිව්වා වගේ පුරුදු වටපිටාවෙන් මිදලා වෙනත් තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලෝ ආදරය කරන සෙල්ලම් බඩු, ආදරය කරන පොත්පත් මේගොල්ලෝ බොහොම සමීපව තිබුණු දේවල් මේ අයට නැති වුණා වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා සමහරක් විට මේ අය ආදරය කරන පවුලේ සමීපතම යන්නේ ඒගොල්ලන්ට අහිමි වෙලා තියනවා වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද දරුවන්ට එක්ක මේ ගැන කතා කරන්නේ? දරුවන්ට මේ ගැන පැහැදිලි කරලා ඒගොල්ලන්ව මානසිකව ස්ථාවර කරන්නේ කොහොමද? ඉතාම වැදගත් ඒ ප්‍රශ්නයක්. මොකද මේ වෙලාවේදී හැමෝටම අපහසු කාලයක් සහ අපිට නැති වෙච්ච දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා දරුවන්ට සමහර වෙලාවට ඔවුන්ගේ සුරතල් සතා හිමි වෙන්න පුළුවන්. ඔවුන්ගේ පාසල් පොත් ටික හිමි වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඉතාම වැදගත් ඔවුන් සමග අපි එකතු වෙලා ඔවුන් සමග ඉඳගෙන මේ සිදුවීම වෙච්ච දේ සත්‍ය තොරතුරු සරලව පැහැදිලි කරන එක. ඉන්පසු ඔවුන්ට යම්කිසි දුකක් කලකිරීමක් කාංසා තත්වයක් එන්න පුළුවන්. නමුත් අපි මේ හැඟීම් කළමනාකරණය කරගන්න උදව් වෙන්න ඕන. ඒත් සමගම ඔවුන්ගේ මං කලින් කිව්වා වගේ වැඩිහිටියෝ මේ ප්‍රශ්නෙට යම්කිසි විසඳුමක් හොයාගන්න ඔවුන් සමග ඉන්නවා කියන එක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි O level A level කරන දරුවන්ගේ පාසල් පොත් මේ කාලේ නැති වෙනවා. ඒතර ඒ සම්බන්ධයෙන් අපි මොනවද ඒ ඉන්න තැන අපිට දරුවන්ට කොහොමද ඒ උදව් සලසවන්න පුළුවන් වෙන විදිහට. සමහර වෙලාවට අපිට ඒකට දැන් රජයෙන් ආධාර ලැබෙනවා. ඒත් එක්කම අපි ඒ පවුල් පරිසරයේ හෝ ඒ ගමේ එතන ඉන්න කට්ටිය එකතු වෙලා දරුවන්ට යම්කිසි අධ්‍යාපන වැඩපිළිවෙලක් සලසා දෙන්න පුළුවන්. එහෙම අපි දන්නවා අපේ සමාජය ගත්තාම අනුන්ට උදව් කරන්න ඉතාම කැමති සමාජයක්. ඉතින් මේ වගේ නැති වෙච්ච නෝට්ස් ටික යම් කිසි විදියකින් දරුවට ලබා දෙන්න පුළුවන්. දැන් తాවකාලික නවාතැනක ඉන්නවා නම් ඔවුන්ගේ එතන යම් කිසි පාසලක් නොවුනත් ඒ හා සමානව ඒ පරිසරය අපි ක්‍රියාත්මක කරලා එතනම ඉන්න උගත් අපි දන්නවා වැඩිහිටියෝ ඉන්නවා ඒගොල්ලන්ට කියලා මේ දරුවන්ට යම් කිසි විදිහකින් මේ අධ්‍යාපන ක්‍රියාවලිය යාවත් කාලීන කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමවේද අපිට අඳුන්ලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම තව කොට්ටාශයක් තමයි මේ අවස්ථාවේදී දෙමව්පියන් නැති වුණු දරුවෝ කොට්ටාශයක් ඉන්න පුළුවන්. ඉතින් මෙතන ඊටාම වැදගත් මේ දරුවන් තනි නොකර ළමා ආරක්ෂණය පිළිබඳව අපි ක්‍රියාත්මක කරන එක. මේ සම්බන්ධයෙන් අපි දරුවන්ට අනවශ්‍ය තොරතුරු සාවාද්‍ය තොරතුරු කියන්න නරකයි. අපි දන්නවා දෙමව්පියෙක් නැති වෙනවා කියන එක සුළුපටු දෙයක් නෙමෙයි දරුවන්ට. හැබැයි මේ අවස්ථාවේදී අපි දරුවාගේ හිත සනසන්න කියලා ඒ తত্ত্বය වසන් කරලා අපි කිව්වොත් එහෙම හරි උදාහරණයක් වශයෙන් ගත්තොත් දෙමව්පියෝ ඈතකට ගියා. ඒගොල්ල මෙහෙම අපෙන් සෑහෙන කාලයක් වෙන් වෙලා ඉඳි. ඒ වගේ දේවල් කිව්වොත් වෙන්නේ මේ අස්ථාවරභාවයෙන් ඉන්න දරුවාගේ මනස තවත් අස්ථාවර වෙන එක. ඉතින් ඒ නිසා මේ
ක්‍රියාවලිය බොහොම සරලව අපි දරුවන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. ඒත් එක්කම ළමා ආරක්ෂණය පිළිබඳව අපේ ඉන්න නිලධාරීන් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. ඉතින් මේ අදාළ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කමිටු තියෙනවා. මේ දරුවන් තනි නොකර මේගොල්ලන්ව අපි අඳුනගෙන ඔවුන්ගේ සුරක්ෂිතභාවය කොහොමද ඉදිරියට වෙන්නේ කියන එක අපි තහවුරු කරන්න ඕන. ඊට අමතරව ප්‍රධානම දෙයක් තමන්ට දෙයක් නැති වුනහම හෝ පවුලේ ළඟ කෙනෙක් නැති වුනහම දරුවන්ට දැනෙන්න පුළුවන් මේ නැති වුනේ මගේ වැරද්දක් නිසාද කියලා. එතකොට මේ වගේ අපහසු හැඟීමුත් අපි පැහැදිලි කරලා දෙන්න ඕන. මේක දරුවාගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මේ වගේ දේවල් සිදු වෙන්න පුළුවන් මේ අවස්ථාවල. නමුත් මේකට දරුවා වග කියවිය යුතු නැති බව. තවත් දෙයක් අපි දකිනවා විශේෂයෙන් නවයෝන්විය දරුවෝ තමන්ගේ දෙමව්පියෝ හෝ රැක බලා ගන්න අහිමි වුණාම ඔවුන් හිතනවා පවුලේ බර අපි කරට ගන්න ඕන කියන එක. මේකත් මේ අවස්ථාවේදී දරුවන්ව අධික ලෙස පීඩනයට පත් කරන හැඟීමක්. ඉතින් මේ සම්බන්ධයෙන්ුත් අපි කරුණු සලකලා බලලා වැඩිහිටියෝ ඉන්නවා ඔවුන්ට උදව් කරන්න. ඔවුන්ට ආරක්ෂා සහිත පරිසරයක් අපි වැඩිහිටියෝ විදිහට ක්‍රියේට් කරන්න පුළුවන් කියන එක ඒත්තු ගන්නන්න ඕන. නැත්තම් ඔවුන් කුඩා කලදී අනවශ්‍ය විදිහට පවුලේ බරක් මවගේ හෝ පියාගේ වගකීම කරට ගත්තොත් වෙන්නේ ඔවුන්ගේ ඉදිරි මානසික තත්වයට අපහසුතාවයක් පත්වීම. අපි නවයෞවන විය දරුවෝ ගැන කතා කරනකොට මේ අයට සමහරක් විට මේ මුහුණ දුන්න අත්දැකීම් සිදුවිච්ච දේවල් එක්ක ડોක්ටර් කිව්වා වගේ පවුලේ බර කරට ගන්න උත්සාහ කරන්න පුළුවන් සහ අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති වෙන්න පුළුවන්. අපි කොච්චර දේවල් සැලසුම් කරත් ඒ දේවල් හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් නැහැ වගේ අනාගතය ගැන ඉච්ඡා බංගත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට පාසලේ ගුරුවරුන් විදිහට පාසල් සමූහයක් විදිහට එමත් නැත්නම් වැඩිහිටියන් විදිහට අපිට කොහොමද උදව් කරන්න පුළුවන්ද? ඔව් ඒකත් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි ගත්තොත් එහෙම දැන් නවයුන් වියේ දරුවන්ට තමාගේ ශාරීරික සෞඛ්‍ය එක්කම තමන් කවුද? තමන්ගේ ඉස්සරහට අනාගත බලාපොරොත්තු මොනවද? ඒගොල්ල පිළිවෙලට පාසල් ගියා. සමහර නවයුන් වියේ තරුණ දරුවෝ ඒගොල්ලන්ට රැකියා අවස්ථා ගැන ඒගොල්ල හිතපු කාලේ. මේ විභාගයෙන් පස්සේ මම මේ දේවල් කරනවා. එහෙම ගොඩක් ඒගොල්ල හීන තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මෙය එකපාරටම නැති වුනහම මේක ටිකක් දරා ගන්න අපහසුයි. ඉතින් ප්‍රථමයෙන්ම මේ වගේ කාලගුණික හෝ දේශගුණික විපර්යාසත් එක්ක එන ආපදා තත්වයන්ගේ මෙවැනි බලපෑම් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ වෙනස් වීම එක්ක අපිට මෙහෙම ඉච්ඡා බංගත්වයක් බලාපොරොත්තු රහිත වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන හැඟීම අපි ඒගොල්ලන්ට අවබෝධ කරලා දෙන්න පුළුවන්. අනිත් ප්‍රධානම දේ තමයි මේ අවස්ථාවේදී අපි ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්න ඕන හරි. අපි කලින් විදිහ නෙමෙයි. නමුත් අපිට අනාගතේ අපිට අවශ්‍ය දේ ලබා ගන්න හෝ අරමුණට යන්න වෙන ක්‍රමවේද තියෙන්න පුළුවන්. මොකද මේක එකපාරටම කලින් හිතපු විදිහට ඒ ගමනම නොගියා. ඒ සම්බන්ධයෙන් වෙනත් අත්දැකීම් අපිට ලබාගෙන කලින්ට වඩා ශක්තිමත් විදිහට අපිට නැගී සිටින්න පුළුවන් කියන බලාපොරොත්තුවත් අපි වැඩිහිටියෝ විදිහට දරුවන්ට ප්‍රකාශ කරන්න ඕන. ඒත් එක්කම දන්නවා අපි සමාජයේ ඉන්නවා දැන් අපේ දරුවන්ට සාමාන්‍ය නවයෝන් වී දරුවෝ කියන්නේ අපි අවුරුදු 10 සිට 18 දක්වා දරුවෝ. නමුත් අපේ ඒ කමියුනිටි එකේ අපේ සමාජයේ පරිසරයේ අපේ ගමේ ඉන්න පුළුවන් මීට කලින් ආපදා තත්ත්වවලට නවයෝන් වීදී මුහුණ දීලා එයින් ගොඩ ආපු සාර්ථකව ජීවිත ගත කරන වැඩිහිටියන්. ඉතින් මේ අවස්ථාවේදී ඔවුන්ගේ අත්දැකීම් මේ දරුවෝ එක්ක සාකච්ඡා කරන එකයි. සහ මේ නවයෝන් වී දරුවෝ හරි කැමති Tamanට මේ වෙලාවේ අපේ ගම අපේ රටට කොහොමද දායකත්වය දෙන්න පුළුවන් මේකෙන් ගොඩ එන්න. ඒගොල්ලෝ කැමති මේ කන්ට්‍රිබියුෂන් එක දෙන්න රට වෙනුවෙන්. ඉතින් අපි මේ දරුවන්ගේ අදහසුත් කොහොමද මේ වෙලාවේ මේ නැවත මේකෙන් අපි ගොඩ එන්න කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එකත් දරුවන් සමග සාකච්ඡා කිරීමෙන් ඔවුන්ට දැනෙන මේ ඉච්ඡා බංගත්වය යම්තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. මේ වෙලාවේ අපි දරුවෝ සහ නවයෞවන වියේ ඉන්න දරුවෝ ගැන කතා කරපු නිසා ડોක්ටර් වැඩිහිටියෝ ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න අපි හිතුවා. සාමාන්‍යයෙන් මේ තත්වයකට මුහුණ දුන්න දෙමව්පියන්ට කොහොමද
ඒගොල්ල ඉන්න පීඩනය මගහරවගෙන තමන්ගේ තරහ යන ගතිය එන්න පුළුවන්. මේ දේවල් මගහරව ගන්න මොනවද කරන්න පුළුවන් දෙමව්පියෝ සහ වැඩිහිටියෝ විදිහට? ඒකත් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි දන්නවා දැන් වැඩිහිටියොත් මේ වෙලාවේ කලබල වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි. එතකොට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේක අඳුනගන්න එක. අපි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ අපි නොසන්සුන්. ඒක වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපිට දේවල් ලැබෙනවා, සමහර කාලවලදී අපිට දේවල් අහිමි වෙනවා. මේක අපේ ලෝක ස්වභාවය කියන එකත් අපි යම්තාක් දුරකට අඳුන ගැනීම තුළින් අපිට දැනෙන ආතතිය අඩු කරගන්න පුළුවන්. එක්කම අපේ ශ්‍රී ලංකාව වගේ රටවල අපි දකින ප්‍රධානම හොඳ ගතිගුණය තමයි අපි එකිනෙකාට උදව් කිරීම. අපි දන්නවා දැන් අපිට බදුල්ලේ ඒ අපේ දරුවන්ට සහ ඒ වැඩිහිටියන්ට අපහසු වුණාම අපේ රටෙන් යම්කිසි අනිත් පළාත් වලින් ඒ උදව් වලට ගියා කට්ටිය. ඉතින් මේ වගේ අපි කියනවා solidarity. මේ එකමුතුකම අපි ජාතියක් සහ රටක් විදිහට මේ වෙලාවේ ගොඩ නැගෙන විදිහ ගැන අපිට හිතන්න පුළුවන්. නමුත් අපිට හිතෙනවා නම් දුක කලකිරීම වැඩි, තරහ යන ගතිය වැඩි, අපහසුතාවය ඉතාමත් වැඩි කියලා අපිට තියෙනවා මේ මානසික සෞඛ්‍ය සේවාවන් 1926 හොට්ලයින් එකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කුමන හෝ සෞඛ්‍ය කණ්ඩායමක වොලන්ටියර් කෙනෙක් වෙන්න පුළුවන්. අපිට MOH කියන්නේ එතන ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ ඉන්න කණ්ඩායමට මේ තත්ත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය උපදේශනය සහ ඒ අපට දැනෙන හැඟීම් මේ අපහසුතා අවම කර ගැනීමට යම්කිසි කණ්ඩායමක් ඔබට උදව් කරන්න ලොකු අවකාශයක් තියෙනවා. සමහරක් විට මේ වගේ තත්වයකට මුහුණ දුන්නාම අපි හිතනවා මේ මානසික සෞඛ්‍ය සම්බන්ධ දේවල්, මානසිකව බලපාන දේවල් අපි වැඩිපුර කතා කරන්න හොඳ නෑ කියලා. සමහරක් වෙලාවට මිනිස්සු කියන්න පුළුවන් මට පිස්සු කියලා කට්ටිය හිතයි කියලා. සාමාන්‍ය විවහාරය කියන දෙයක් නේ. මානසික සෞඛ්‍ය ගැන වැඩිපුර කෙනෙක් කතා නොකරන්න පුළුවන්. ડોක්ටර් මේ වගේ අයට අපිට සමාජයට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? ඒක එහෙම දෙයක් නෙමෙයි. අපි මේ වගේ දේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. සහ මේ අපි කතා නොකළ යුතු මාතෘකාවක් නෙමෙයි කියන එක අපි සමාජයට හේතු ගන්නවන්න පුළුවන් කොහොමද ડોක්ටර්? ඇත්තටම දැන් අපි මානසික සෞඛ්‍යයි ශාරීරික සෞඛ්‍යයි වෙන්ව අපිට අඳුන ගන්න බෑ. අපේ ශාරීරික සෞඛ්‍ය එක්කම එකට යන දෙයක් තමයි අපේ මානසික සෞඛ්‍ය. මොකද අපි ස්ට්‍රෙස් වුණොත් අපි දන්නවා අපිට ඔළුවේ කැක්කුම් එනවා, බඩේ කැක්කුම් එනවා, නිින්ද නොයනවා, කෑම අරුචි එනවා. දැන් මේ අපේ මානසික සෞඛ්‍ය අපේ ශාරීරික සෞඛ්‍යයට දැඩි ලෙස බලපානවා. ඒක නිසා අපි හැමෝම හිතන්න ඕන කාරණයක් තමයි අපේ මනස ශක්තිමත් නම් අපිට රටක් විදිහට ගොඩ එන්න තියෙන හැකියාව ගොඩාක් වැඩි. ඒක නිසා තමාගේ දැන් අපි දන්නවා මේ වෙලාවේ ගොඩක් ශාරීරිකවත් හානි වෙලා තියෙන්න පුළුවන් කට්ටියන්ට. දේපල හානි වලට අමතරව. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ප්‍රතිකාර සහ ඒ වැඩමුළු වලට සහභාගී වෙනවා වගේම අපේ මානසික සෞඛ්‍ය ගැන තමන් කොහොමද තමන්ගේ වෙල් බීಯಿಂగ్ එක රැකගන්නේ, මානසික සුරක්ෂිතභාවය රැකගන්නේ කියන එකත් වැඩිපුර හිතන්න ඕන කාලයක්. ඊළඟ කාරණාව ડોක්ටර් අපි හැමෝම විපතටපත් වෙච්ච අය සහ විපතටපත් නොවුණු අපි සමාජයේ අපි හැමෝම සමාජයක් විදිහට මුණ දෙන දෙයක් අපි දකින ප්‍රවෘත්ති නිසා වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය තුලින් දකින දේවල් වෙන්න පුළුවන්, නිසා වෙන්න පුළුවන්. මේ හැම දෙයත් එක්කම අපිට මානසිකව පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මේ මොකද්ද වෙන්නේ? මොකද්ද ඉදිරිය ගැන තියෙන බලාපොරොත්තුව? මේ වගේ විවිධ පීඩනයන් අපිට ඇති වෙන්න පුළුවන් සමස්ත සමාජයක් විදිහට. මේ වගේ තත්ත්වයන් අපි මගහරව ගන්නේ කොහොමද ડોක්ටර්? දැන් මේ වෙලාවේදී අපිට කරන්න පුළුවන් සක්‍රීය දායකත්වය දෙන්න පුළුවන් වැඩපිළිවෙළ කිහිපයක් තියෙනවා. දැන් හිතන්න ඔබ తాවකාලික නවාතැනක ඉන්නවයි කියලා. අපි ඒ නවාතැනෙත් අපේ ගමේ ඒ අපේ කමියුනිටි එකේ තිබ්බ ඒ ක්‍රියාවලියන් නැවත පටන් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තහම අපේ ගමේ කාන්තා පාර්ශවය ඒ මව්වරු ටික එකතු වෙලා කොහොමද ඒ ආහාර පාන සපයා දීම, දරුවන් රැක බලා ගැනීම, අපේ පියවරු පාර්ශවයේ ඉන්නවා ඒගොල්ලන් කොහොමද Tamanගේ ඒ ඉන්න තැන ආරක්ෂාව සලසලා දෙන්නේ, කොහොමද ඒගොල්ලෝ දායකත්වයේ දෙන්නේ ළමයි රැක බලා ගන්න, නැවත මේ දිනචර්යාව යාවත් කාලීන කරගන්න අපි වෙහෙසෙන්න පුළුවන්. හැබැයි මේ අතරතුරේදී ඉතාම වැදගත් වෙන්නේ අපි දන්නවාද සෝෂල් මීඩියා වලින් වෙන්න පුළුවන්, ටීවී එකෙන් දැන් මේ නිතර මේ සම්බන්ධයෙන් පුවත් අපට
අහන්න ලැබෙනවා. හැබැයි දැන් අපිට පුවත් එන එක වළක්වන්න බැහැ. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් දෙන අවධානය වෙන පැතිකඩ වලට හරවන්න පුළුවන්. ඉතින් අපි දැනට රටේ ලෝකේ වෙන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියට ඒ දැනෙන හැමදේම අපි බලන්න ඕනෙත් නැහැ. විශේෂයෙන් අපි සංවේදී වෙන්න ඕන දේවල් තියෙනවා. දැන් මේ AI තාක්ෂණය යටතේ අපි කියනවා artificial intelligence වල මේ වගේ විපතක් වුණාම යම් සාවද්‍ය දර්ශනත් අපිට හම්බෙන්න පුළුවන්. ඉතින් මේ ලැබෙන ප්‍රවෘත්ති සහ පුවත්වල සත්‍ය අසත්‍යතාවයත් පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි අපි රජයේ ප්‍රවෘත්තියක් හෝ එහෙම අපි විශ්වාසවන්ත මාර්ගයකින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරාට කිසි වැරැද්දක් නැහැ. නමුත් මේක නිතර බල Taman මේ ගැන කල්පනා කරන එක, ඒකට වැඩි අවධානයක් යොමු කරන එක, ඒ සම්බන්ධයෙන් අනිත් අයටත් මේක අපි කතා බහ කර ඒ සම්බන්ධයෙන් කලකිරෙන එක. සහ අපි දන්නවා සෝෂල් මීඩියා වල නම් අපි මේවා ඉතාම ඉක්මනින් ෂෙයා කරනවා. ඉතින් මේ වගේ හැසිරීම් අපි ටිකක් අඩු කරගන්න ඕන මේ කාලෙදී. එතකොට ඩොක්ටර් අපි හිතමු මේ වගේ ආපදාවට ලක් වෙච්ච ගුරු මහත්ම මහත්මීන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමාජයේ ඕනෙම රැකියාවක් කරන කෙනෙක් දැන් අපි ආපහු රැකියාවන් වලට යන්න ඕනේ. අපිත් එක්ක ගනුදෙනු කරන පරිබාහිර සමාජයත් එක්ක වැඩ කරන්න ඕනේ. එතකොට මේ වැඩ කටයුතු කරද්දී රාජකාරී කටයුතු අපි වලට යොමු වෙනකොට අපේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යමින් අපි මේක සඳහා අවධානය යොමු කරන්නේ කොහොමද? අපි දන්නවා මේ වෙලාවේදී අපි හැමෝටම අපහසු කාලයක්. එතකොට අපි යම් කිසි රැකියාවකට යනවා නම් ඒ රැකියා ස්ථානයේ අපි හිතන් දැන් ගුරුවරයෙක් ගන්න. ගුරුවරයෙක් මේ දැන් එතකොට ගුරුවරයාටත් මේ අපහසු තත්වයට මුහුණ පාන්න වෙලා. නමුත් ගුරුවරයා පාසලට ගිහින් මේ සම්බන්ධයෙන් මුහුණ දීපු දරුවෝ එක්කත් ගනුදෙනු කරලා ශක්තිමත්ව මේකෙන් ඉදිරියට එන්න කටයුතු කරන්න වෙනවා. මේක ඊටාම අපහසු කාරණයක් වෙන්න පුළුවන් මුල් කාලයේදී. එතකොට ඊටාම වැදගත් වෙන්නේ ඒ අපේ කමියුනිටි එක. අපි කරනවා ඒක ඉස්කෝලයක් නම් වෙන්න පුළුවන්, යම් කිසි රැකියා ස්ථානයක් වෙන්න පුළුවන්. එතන කොහොමද අපි එකමුතුකමින් මේ වගේ මේ ප්‍රශ්නවලට මුහුණ දීපු වැඩිහිටියන්ට කොහොමද අපි සහන සේවයක් සලසන්නේ කියන එක. අනිත් එක තමයි අපි අවබෝධ කරගන්න ඕන මේ වෙලාවේදී අපිට යම් අතපසුවීම් වෙන්න පුළුවන්. එතකොට අපේ මනස ඒකාග්‍ර කරගන්න යම් සංසුන් වීමේ ක්‍රියාකාරකම්. ඒත් එක්කම අපිට දේවල් අමතක වෙන්න පුළුවන්. තීරණ ගැනීමේ ක්‍රියාවලිය කලින්ට වඩා අසාර්ථක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් කියලා අපි අවබෝධ කරගෙන ඒ සඳහා අපිට යම්කිසි ක්‍රියාමාර්ගයක් අනුගත කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි චෙක් ලිස්ට් එකක් භාවිතා කරන එක, යම්කිසි ප්ලෑන් එකක් තියාගන්න එක. එතකොට දැන් අපිට මානසික ඒකාග්‍රතාවයේ කලින්ම වගේ නැත්තම් අපි කලින් වැඩ කරපු එක දිගට වැඩ කරපු ඒ කාලපරාසය කොටස් වශයෙන් ගන්න පුළුවන්. හිතන්න අපි කලින් පැයක් එක තැන ඉඳගෙන අපි මොනවා හරි වැඩක් ඒකාග්‍රතාවයෙන් කරා නම් දැන් හරි අපි විනාඩි 10ක් ඉන්නවා. පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ඉතුරු විනාඩි 10. එතකොට අපි ඒ වැඩේම සාර්ථක විදිහට නිම කරනවා. නමුත් කොටස් වශයෙන්. ඒත් එක්කම රැකියා ස්ථානයේදීත් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්න ඕන මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් කියන එක. ඉතින් සානුකම්පිතව බලන්න ඕන අවස්ථාවක්. අපි හැමදෙනාම මේ වෙලාවේ අපිව රැක බලා ගන්න වෙහෙසෙන්න ඕන. අනිත් ප්‍රධානම කාරණය තමයි රැකියා ස්ථානයකට ගියාට පස්සේ මේ වුණේ මොකක්ද සිදුවීමේ විස්තර නැවත අපි ආයෙ කතා බහට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේකත් අවම කරන්න ඕන. අපි ඒ අපේ රැකියා ස්ථානයේ ඉන්න අපේ ඒ යහළුවට හෝ යෙහෙලියට අපි ඒගොල්ලන්ගේ හැඟීම අවබෝධ කරගෙන අපහසුතාවයේ ඔවුන් ප්‍රකාශ කරනවා නම් අහගෙන ඉන්න පුළුවන්. නමුත් මේ සිදුවීම් නිතර ආරවුස්සන එකෙන් නැවත කම්පන තත්වයකට මුහුණ දීම වැඩි වෙනවා. ඒ හැසිරීමත් අපි අඩු කරගන්න අවශ්‍යයි. ඔබ මම සහ අපි රටක් විදිහට එකට එකතු වෙලා නැගී සිටින්න උත්සාහ කරන මේ වෙලාවේ මානසික සෞඛ්‍යයට අපි දෙන්න ඕනේ අවධානය
අතිවිශාලයි. ඉතින් අපි ඒ ගැන තමයි මේ කතා කරගෙන ආවේ. මොනවද අපිට කරන්න පුළුවන්? කොහොමද අපේ මේ මානසික තත්ත්වය යහපත්ව පවත්වා ගනිමින් ශක්තිමත්ව අනාගතයට මුහුණ දෙන්න පුළුවන් කියන කාරණය. ඉතින් ડોක්ටර් අවසාන වශයෙන් මොකක්ද අපිට කියන්න පුළුවන් මුළු මහත් සමාජයටම දරුවෝ රැක බලා ගන්න අයට අපේ වැඩිහිටියන්ට සහ සමස්තයක් විදිහට මුළු සමාජයටම අපිට කියන්න පුළුවන් මොනවද? ඔව් ඇත්තටම මේ වගේ අපහසු කාලවලදී අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන අපිට බිය දුක්ඛ චකිතය යන හැඟීම් ඇති වෙන්න පුළුවන්. මේක අසාමාන්‍ය තත්වයක් නෙවෙයි. නමුත් මේ හැඟීම් හා සමගම දැඩි මානසික පීඩනයක් සති කිහිපයක් ඔබට තිබෙනවා නම් 1926 වැනි ඒ හොට්ලයින්ස් වලට කතා කරලා උපදේශනය ලබා ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. අනිත් ප්‍රධානම කාරණය තමයි රටක් විදිහට අපිට කලිනුත් මේ දැඩි අපහසුතාවට ලක් වෙන්න පුළුවන් සහ ලක් වුණ ස්වභාවික ව්‍යසන අපිට මුණ දීලා තියෙනවා. මේ අවස්ථාවේදීත් මේ හැම අවස්ථාවකදීම අපි රටක් විදිහට ඊටාම ශක්තිමත්ව නැවත නැගී සිටිවිලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් තුලින් එකිනෙකාට උදව් කරමින් ඉවසීමෙන් දයානුකම්පිතව අපි රටක් විදිහට ඉස්සරහට යමු. බොහොම ස්තුතියි ડોක්ටර්. ඉතින් අපිත් එක්ක එකතු වුණේ ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය. එතුමිය අපිට ඉතාම විශේෂ පැහැදිලි කිරීම කළා කොහොමද මේ අවස්ථාවට අපි මුහුණ දෙන්න පුළුවන් කියලා. ඉතින් වෛද්‍යතුමිය සඳහන් කළා වගේම අපි මේ වෙලාවේ අභියෝගයන්ට අභියෝගයක් වෙමින් අපේ මනස ශක්තිමත්ව පවත්වා ගැනීමෙන් එකට එකමුතුව රටක් විදිහට නැගී සිටින්න උත්සාහ කරමු. බොහොම ස්තුතියි.